සුබ දවසක් ලංකාවේ සිටින බුද්ධිමත් ජනතාවට ඒ වගේම යුරෝපයේ ආසියාවේ අපේ යටියරන් වහන්සේ සෝම හිමියන් ගැන පොඩි කතාවක් මට කියන්න අවසර. අවුරුදු 20කට උඩදී සෝම හිමියන් ධර්ම චාරිකාවක් සඳහා යුරෝපෙට වැඩම කරනවා. ඒ අවස්ථාවේදී ඉතාලියට එනවා. ඇවිල්ලා ඉන්නේ නාපොලි නගරයට. ඒ අවස්ථාවේදී අපේ සෝම හිමියන්ට පොඩි ප්‍රශ්න තිබුණා. දිවි හිමියෙන් මම සෝම හිමියන්ව ආරක්ෂා කරා. තව 3 දිනක් සමග නාපොලි නගරයේ ධර්මචාරිකාව ඉවරනකම් සෝම හිමියන් අපි ආරක්ෂා කරා. ඉතින් සෝම හිමියන් ඇවිල්ලා බණ දේශනා කරේ සෝවාන් වෙන්නවත් නිවනට යන්නවත් නෙමෙයි. ඉපදිච්ච අපිට කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි විශේෂයෙන්ම අපිට බණ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේගේ බණ දේශනා කරා. හැබැයි අපේ රටට වෙන ඛේද ජනක සිද්ධිය ගැන තමයි අවුරුදු 20කට උඩදී සෝම හිමියන් අපිට දේශනා කළේ. මොකද්ද කිව්වේ? අවුරුදු 15ත් 20ත් අතර වෙනකොට ලංකාව මද්ද්‍රව්‍ය වලින් වෙලා ගන්නවා කියලා. අපේ අහිංසක දරුවන් අද ඒක උනේ නැද්ද? ඒ අපේ යටිවරණන් වහන්සේ කියපු කතාව බොරුද? ඒ යටිවරණන් වහන්සේ කිව්වේ මේක නිකන් හුලඟට ගහගෙන එන එකක් නෙමෙයි. මේ මද්ද්‍රව්‍ය ඒක ක්‍රියාත්මක කරන්නේ දේශපාලන අධිකාරිය. ඒ වගේම මැරයෝ කුඩු ජාවාරම් කරන අපේ සිංහලයෝ තමයි අපේ රටට මේ විපත කරන්නේ. බොරුද? ඒ යටිවරන් වහන්සේ කියපු කතාව බොරුද? නෑ. ඒක වෙලා හමාරයි. එතකොට අපේ සෝම හිමියන් අපෙන් දැන් සමුගත්තා. අපිට ඒක ලොකු පාඩුවක්. අපේ දරුවන්ට අපේ උපදින දරුවන්ටත් සෝම හිමියන් හිටියනම් අද මේ වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයෙන් නෙමෙයි මේ රට ගොඩගන්නේ. තම තමන්ගේ ජීවන රටාව අනුව දේශනා කරන බණ අනුව තමයි අපි අද ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵල අපිට තියෙනවා. මේ රටවල් වල කුඩු ගංජා ඒ වගේම ඕනතරම් සල්ලි වට ගන්න පුළුවන් ඒ වගේම සල්ලි තියෙනවා. අපි ඒවා කළේ නැහැ. ඒව කරා නම් අද මේ විදියට කතා කරන්නත් බෑ. අද බලන්න අද අපේ රටට වෙලා තියෙන දේ අපි කොතනද ඉන්නේ? අද අනුර කුමාර දිසානායක මැතිතුමා මේ කරන ක්‍රියාදාමය මද්ද්‍රව්‍ය ව්‍යාපාරය කරන 40කට වැඩිය ප්‍රබලයෝ අද ලංකාවට ගෙනලා තියෙනවා. ඒ ප්‍රබලයන් අතර මේ මිනිස්සුන්ට උපදෙස් දුන්නු දේශපාලඥයෝ ඉන්නේ. තව විශේෂ පුජ්‍යලයන් සිටිනවා. බලන්න කොච්චර අසාධාරණද කියලා. මේ අපේ ජනතාව විනාශ කරලා තින්නේ කවුද? මේ දේශපාලන අධිකාරිය. ඒක නිසා මේ අනුර කුමාර දිසානායක මැතිතුමා ගන්න අධිෂ්ඨානයට ඒ වගේම ඒ කරන වැඩපිළිවෙලට අපි අත්උදව් දෙනවද නැද්ද? බුද්ධිමත් ජනතාව තීරණය කරන්න. මේ වන්දපට්ටයෝ මේ දේශපාලනයෙන් හැඳි ගෑවිලා ගිය මිනිස්සු කොයි විදිහටද
වැඩ කරලා තියෙන්නේ කොච්චර ආයතනවල ජරා ජීර්ණ වැඩ වෙලා තියෙනවද? ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන නේද? ඇයි එහෙම තේරුම් ගන්න නැති? හැබැයි මම හිතන්නේ දැන් ඉන්න අපේ අම්මලා තාත්තලා මේ ඉන්න බුද්ධිමත් දරුවෝ 100% කල්පනා කරලා තියෙන්නේ මොකද්ද කරන්න කියලා. ඒක නිසා අනුර කුමාර දිසානායක මේ ආණ්ඩුව පිළිවෙලට අරගෙන ගිහිල්ලා මේ මද්ද්‍රව්‍ය විනාශම කළා දාන්න ඕන. ඔය තිරිසන් මිනිස්සු උදව් කරපු සියලුම දෙනා අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන මුන්ට වෙනම සිරමැදිරි හදලා එකින් එකට නෙමෙයි ගොඩේ දාන්න නෙමෙයි එක කාමරයකට එක මැදිරියකට දාලා මුන්ගේ මනස කුණු කරලා මුම්ම මේ ලෝෙන් තුරන් කරන්න ඕන. එහෙම කරේ නැතුනොත් අපේ අහිංසක දරුවන්ට අපිට රටක් නැති වෙනවා. අපි නම් තව සුළු කාලෙකින් මැරෙලා යයි. අනුර කුමාර දිසානායකට මේ වැඩේ කරන්න බැරි වුණොත් කිසිම කෙනෙක් කරන්නේ නැහැ. ඒක හිතා ගන්න අම්මේ තාත්තේ අපේ බුද්ධිමත් දරුවනි මේක අතාරින්න එපා. වෙන ප්‍රශ්න වලින් පොඩි අඩුපාඩුකමින් මේ ආණ්ඩුව විනාශ කරන්න මේ ජනාධිපති අනුර කුමාර දිසානායකට පහර එල්ල කරන්න මිනිස්සු වෙන ආකාරයෙන් එයි. ඒක හරියට බුද්ධිමත්ව හිතන්න. ඒක නිසා පේනව නේද පාර්ලිමේන්තු එකේ කතානායක අවුරුදු 2ක් කොච්චර පෙට්‍රල් ගහලා තිනවද? ඩීසල් ගහලා තිනවද? කොච්චර සල්ලියක් අපේ ලක්කම්මව දූෂණය කරලා අරගෙන තිනවද? ඒක පේනව නේද? එතකොට මුන් එක්කද අපි ගමනක් යන්නේ. කොහොමද මේ කවුද නාමල් රාජපක්ෂ ඒ වගේම සජිත් ප්‍රේමදාස කටක් කරලා කතා කරන්නේ. උන් ඉන්න කාලෙනේ මේ දේවල් සිද්ධ වුණේ. එහෙම කරා නම් හරියට බුද්ධිමත්ව වැඩ කරා නම් අනුර කුමාර දිසානායකට ජනාධිපති පුටුව හම්බෙයිද? නැහැ. ඔය තමයි අර කියන්නේ බල කියන්නේ කට්ටියක් කියනව නේද කොටා කියලා. ඔව් කොටා තමයි. ඒ වගේ කොටෙක් බී වෙලා හිටියා. ඒ තමයි ඩෙන්සිල් කොබ්බෑකඩුව සර්. ඒ සර්ටත් කිව්වේ කොටා කියලා. ඒ කොටා හිටියානම් මහින්ද රාජපක්ෂටවත් සරත් පොන්සේකාටවත් මේ යුද්ධ කරන්න ඉවර කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කොටාව මරාගත්තා. ඒ වල සාපය තමයි හම්බුනේ. තැන් වල මැරිලා ගියේ. ඒ වගේම රංජන් විජේරත්න කියන පුජ්‍යලයා තමයි අපේ යුද හමුදාවේ පළවෙනි රාජකාරී කරන නිලධාරියන්ගේ පැමිණිලක විනාශ කරේ හොරණ. ඒවට වගේ කියන්න ඕනේ මේ මිනිස්සු බල්ලෝ වගේ මැරිලා ගියා. මතක තියාගන්න. තොපි කරපු තිරිසන් ජරා ජීර්ණ වැඩවලට උඹලට මැරුණම අපායක් නෑ බං. මැරුණට දිව්‍ය ලෝකයක් නෑ. ඒ දෙකම තියෙන මෙතන. උඹලා දැනටත් මේ ආණ්ඩුව එලවන්න අද තැන් වල ගිහලා පොල් ගහනවා. ඒ වගේම අඬා වැළපීමෙන් පාරවල් ගානේ යනවා. පන්සල් ගානේ යනවා. මතක තියාගන්න. මේ අනුර කුමාර දිසානායක මේ රට අනිවාර්යයෙන්ම ගොඩ ගන්නවා. ඒක ස්ථිරයි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. හැබැයි අනුර කුමාර දිසානායක කොන්ද කෙලින් තියාගෙන වැඩ කරේ නැතුනොත් අනුර කුමාර දිසානායකටත් ජනතාව හරියටම ආමන්ත්‍රණය කරයි. හැබැයි තව එකක් කියන්න ඕන. අනුර කුමාර දිසානායක කවදාරි කාලෙක ජනතාවගෙන් තමයි සහතිකය ලබා ගන්නේ. අර නෙල්සන් මැන්ඩලාට දුන්නේ ඒ සහතිකය
ජනතාව විසින්ම ගෙනල්ලා තමන්ගේ ගෙදරටම ලබා දෙනවා ඒ සහතිකය. ඒක ස්ථීරයි. ඒ වුණාට අඩුපාඩුකම් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අණ්ඩුකුමාර දිසානායක මැතිතුමනි, ඔය හවුවෙන කුඩු අවුරුදු ගණන් මාස ගණන් තියාගෙන ඉන්න එපා. ඒකට වෙනම දෙයක් හදලා නීතියක් ගෙනල්ලා දවස් 3න් දවස් 15න් 20න් ඒ කුඩු ටික විනාශ කරන්න, නඩු භාණ්ඩයක් වශයෙන් ඒ ටිකක් තියාගන්න, අනිත් ඒවා විනාශ කරන්න. මොකද තාමත් ඔය කුඩු වලට ලොල් වෙලා ඉන්න නිලධාරි තාම ඉන්නවා. ඒක නිසා කල්පනාවෙන් ඔබතුමාට ජය.